ආයුබෝවන් හැමෝටම. ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇති තන්ත්‍ර පුරප්පාඩු ගැන ඔබ දැනුවත් කරන්න. ඉතින් මෙතන සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකා වරාය අධිකාරිය පහත සඳහන් තන්ත්‍රේ පුරප්පාඩු පිරිවීම සඳහා සුදුසුකම් ඇති ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම් පත්‍ර කැඳවනවා කියලා. ඉතින් පළවෙනිම තන්තුර තමයි ක්ලාසි ශිල්පිය නොවන 112 තන්තුර. ඉතින් මේකේ වේකන්සිස් 10ක් තියෙනවා. ඉතින් සුදුසුකම් විදිහට බැලුවොත් දෙවරකට නොවැඩි වාර ගණනකදී භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 6කින් අපොස සාමාන්‍ය පෙළ සමත් වී තිබීම සහ පිහිනීමේ හැකියාව තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. වැටුප් කේතාංකය හා වැටුප් පරිමාණය ගත්තොත් ඔබගේ දල වැටුම මාසිකව 1,90,000ක් පමණ වෙනවා කියලා තමයි මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් සටහන විදිහට සෑම අයදුම්කරුවෙකුම තන්ත්‍රයට අදාළ ප්‍රායෝගික හා සම්මුඛ පරීක්ෂණයකින් සමත් වෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. වයස් සීමාව ඔබ අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕන මේ තනතුරු සඳහා අයදුම් කිරීමට නම් සෑම අයදුම්කරුවෙකුම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන. තනතුරට පැවරෙන කාර්යයන් මනවින් ඉටු කිරීම සඳහා මෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සඳහා අවශ්‍ය කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත වෙන්න ඕන කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඔබ විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕන. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ තීරණයට අනුව හෝ තනතුරට අදාළ වනුයේ නම් වෛද්‍ය පරීක්ෂණයකින් සමත් වෙන්න ඕන. මෙම තනතුර ස්ථිර තනතුරක් වන අතර සේවක අර්ථසාධක අර්ධමුදල් සහ සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදලට හිමිකම් කියනවා. රාජ්‍ය හෝ රාජ්‍ය සංස්ථාවනේ සේවයේ නියුතු අපේක්ෂකයන් තම අයදුම්පත් ඔවුන්ගේ දෙපාර්තමේන්තු සංස්ථා ප්‍රධානීන් මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතු අතර ඉහත තනතුරු සඳහා අයදුම්කරු තෝරා ගැබුවොත් අදාළ දෙපාර්තමේන්තු සංස්ථා සේවයෙන් මුදා හැරීමට එකඟ වන බවට සටහනක් තියෙන්න ඕන. හරි. අපි දැන් බලමු කොහොමද මේ තනතුරු සඳහා අයදුම් කරන්න කියලා. සම්පූර්ණ ජීවිතත්වය ඇතුළත් උප්පන්න සහතිකය අනෙකුත් අදාළ අධ්‍යාපනික හා වෘත්තීය සුසුකම් සහතික සේවා සහතික පිටපත් සමග ඥාති නොවන නිදර්ශකයන් දෙදෙනෙකුගේ නම ලිපිනයන් සහිතව සකස් කරන ලද අයදුම් පත්‍රය ලියාපදිංචි තැපෑලෙන් 2026 6 වෙනි මාසේ 3 වන දිනට පෙර පහත දක්වා ඇති ලිපිනයට එවන එක තමයි ඔයගොල්ලෝ කරන්න ඕන. පහත දක්වන ලිපිනයට එවන්න තමයි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. ඉතින් ඔබ අයදුම් පත්‍ර එවිය යුතු ලිපිනය වන්නේ ප්‍රධාන කළමනාකරු මානව සම්පත් සහ පරිපාලන කොට්ටාසය ශ්‍රී ලංකා වරාය අධිකාරිය කොච්චිකඩේ කොළඹ 13. ඔබ අයදුම් පත්‍ර එවනකොට අයදුම්පත් බහලු කවරේ වම් පස්සේ ඉහළ කෙළවරේ අයදුම් කරනු ලබන තනතුර සඳහන් කරන්න ඕනේ කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම්පත් බාර ගන්න අවසන් දිනට පසු ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනවා කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් මතක තියාගන්න ක්ලෝසින් ඩේට් එක වෙන්නේ 2026 6 වෙනි මාසේ 3 වෙනිදා. හරි. ඉතින් මම හිතනවා අද වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් දිගටම මේ වගේ රජයේ කියා අවස්ථා පිළිබඳ දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් මෙයාගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.